මේ වටාපත අන්න තේරුම් ගන්න ලෝභය කියන්නේ මොකක්ද කියලා. සමහර කෙනා ලෝභය කියන්නේ තණ්හාව කියලා නෑ. මේ වටාපතට මං හරිය ආසයි. මොකද මේක අලුත් වටාපතක්. මේක කවුරු හරි මගෙන් ඉල්ලනවා. මං කැමතිද මේක දෙන්න? නෑ. ඇයි? මේකට මම ආසයි. මේක මට නැති වෙනවා. නැති වෙච්චහම කවුරු හරි ගන්නවා, හොරෙන් ගන්නවා මේක. එතකොට මට ඇති වෙන්නේ මොකද්ද? තරහක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. ඒකට කියනවා ද්වේෂ නිසා. ඇයි තරහ ඇති වුනේ මට? ආසාව. මේකට තියෙන ආශාව නිසා. දැන් ලෝභය ඇති වෙන්නේ, ද්වේෂය ඇති වෙනත් මොකක් නිසාද? ආශාව නිසා. ආශාවයි මම මේක මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. මම මේක සංස්කාර පොදියක් කියන එක දැනගෙන හිටියේ නෑ. හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත වෙනස් වෙන වෙනසල යන දෙයක් කියන එක මම මේක තේරුම්ගෙන හිටියේ නෑ. ඒ නිසායි මට මේකට ආසාව ඇති වුනේ. ඒක දැනගෙන හිටියානම් මේක කවුරු හරි ඉල්ලපුවම මට දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ලෝභය මොකක් නිසාද? ආශාව නිසා. ද්වේෂය මොකක් නිසාද? ආශාව නිසා. මෝහය නිසා තමයි. මෝහය මුල්කට ගත්ත තෘෂ්ණාවයි මේකට හේතුව.